හොඳට පින් කරන්න. පිනේ විපාක ඉතාම සුළුයි. මෙලොවදී හෝ පරලොවදී හෝ සංසාර ගමන පුරාවටම හෝ සැනසීම සුවය අරගෙන පිනේ විපාක ඔබේ පසුපසට තමාව හැර නොයන සෙවණැල්ලක් වගේ පිනේ විපාක අපේ ජීවිතයට පැමිණෙනවා. අපිට සෙවණැල්ල අමතක වුණත් සෙවණැල්ල අපි වත්තර යන්නේ. ඒ වගේම පිනේ විපාකය සැපය සුවය සදමින් පසුපස. ඒ නිසා අනිත් අය පින් කළත් නැත.